වීඩියෝට යන්න කලින් ඔයාලා තාම ටෙස්ට් රෙජිස්ටර් වෙලා නැත්නම් දැන් මම මේ පෙන්වන විදිහට රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙද්දී මේ ප්‍රොමෝ කෝඩ් එක මතක් කරලා ගහන්න. ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න ඕන ලින්ක් රෙජිස්ටර් වෙන්න ඕනි. ඔක්කොම මම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ලින්ක් දාලා තියෙනවා. අනිවාර්යෙන් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා රෙජිස්ටර් වෙන්න. ලින්ක් දාලා තියෙනවා ඔයාලට ලේසි වෙන්න. හෙලෝ කොහමද හැමෝටම? අදත් මචං ආවේ අලුත් ගේම් එක සුපිරි ට්‍රික් ටිකක් ඔයාලට කියලා දෙන්න. මේක ඔයාලා ගොඩක් අය දන්නවද ඇති රෝලට් ගේම් එක. මේකෙත් එක එක වර්ග තියෙනවා. ඇෆ්‍රිකන්, යුරෝප්, වරම් කියලා එක එක ಜಾති ගොඩක් තියෙනවා. අද මම ඔයාලට ආවේ මේ ඇෆ්‍රිකන් රෝලට් ගේම් එකේ වින් ගන්න පුළුවන් පොඩි ට්‍රික් එකක් ගැන කියලා දෙන්න. හරියනම් අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. වැඩි කතා නැතුව අපි නම් යන් ගේම් වල ගිහිල්ලා අපේ ගේම් එක හොයාගමු. මේවට වෙන ඇති උඩම තියෙනවා. මම ඒක සාමාන්‍ය ප්ලේ කරනවා ටිකක් වැඩිපුර. මෙතන වෙන ඇෆ්‍රිකන් රූලට් කියලා තියෙනවා. මෙහෙමයි ගේම් එක තියෙන්නේ. මේකේ මචං ඉතින් අපිට බෙඩ් දාන්න පුළුවන්. රතු වැටේද, කළු වැටේද, 1ත් 6ත් අතර වැටේද, 7ත් 12ත් අතර වැටේද, බිංදුවේද නැත්නම් මේ අංක වලට දාන්නත් පුළුවන්. අංක වලට දැම්මොත් ඔයාලගේ වින් එක පොඩ්ඩක් වැඩි වෙනවා. මේකත් මචං ඉතින් මේ ගේම් එකෙත් මේ ගොඩක් ලොස් වෙන ගේම් එකක් තමයි මේවත්. ඒ වුණාට මේකේ පොඩි ට්‍රික් එකක් තියෙනවා. මේකෙන් ඔයාලට පොඩ්ඩක් සාමාන්‍යයෙන් ගාණක් හොයාගන්න පුළුවන්. හරි එහෙනම් අපි ට්‍රික් එක තමයි ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා 1ත් 6ත් අතර ගාණක් කැටෙයිද 7ත් 12ත් අතර ගාණක් කැටෙයිද කියලා. අපි කරන්න ඕනේ මේ දෙකටම බෙට් කරන එක. ඔයාලා බලන්න ඇති දෙකටම බෙට් කරලා අපිට වැඩක් තියෙයිද කොහොමද ඉතින් 1ත් 12ත් අතර ගාණක් වැටෙන්නේ කියලා. එහෙම නැහැ මචං. ඔයාලා උඩම් පේන ඇති මෙතන බිංදුව කියලා එකක් තියෙනවා. බිංදුව වැටුනොත් මචං ඒක 1.12 අතරට අයිති වෙන්නේ නැහැ. අපිට තියෙන රිස්ක් එක තමයි බිංදුව වැටුනොත් අපි දාන බෙට් දෙකම පෙරදෙනවා. ඒ වුණාට ගොඩක් අයට බිංදුව වෙන්නේ නැහැ. 10 පාරක් chance 10න් එකක් විතර තමයි බිංදුව වෙන්නේ. අපි ඒක හරියට බල්ල කරන්න ඕනි. එක දිගට මේක කරන්න යන්න එපා. හරි මම ඔයාලට එකක් ඒක ප්ලේ කරලා පෙන්නන්න. හරි මචං මම මෙතන 3200ක් දානවා 1ත් 6ත් අතර වැටේ කියලා. ආයෙත් මම 3200ක් දානවා 7ත් 12ත් අතර වැටේ කියලා. හරි දැන් අපි ප්ලේ කරලා බලමු කොහොමද දෙන්නේ කියලා. මම මෙතන සම්පූර්ණ 6400ක් මේ බෙට් කරලා තිනවා. බලමු මොකක්ද දෙන්නේ කියලා. බිංදුව නම් එන්නේ නැහැ මචං. අන්න දෙක ආවා. මම මචං 4400 බෙට් කරේ. ඒ වුණාට මට වින් එක ආවා 4720ක්. ඒ කියන්නේ මට රුපියල් 320ක් ප්‍රොෆිට් එකක් තියෙනවා. 320ක් කියන්නේ ඉතින් මේකෙන් 3ක් ගහගත්තොත් ඉතින් අපිට රුපියල් 1000ක් ගන්න පුළුවන්. මේකේ ඉතින් 3ක් ගන්න අපිට විනාඩි 5ක්වත් යන්නේ නැහැ. විනාඩි 5න් රුපියල් 1000ක් ගන්නවා කියන්නේ ඉතින් ඒක ලොකු දෙයක්. මේක දිගටම කරන්න යන්න එපා. ඔයාලා මේක හොඳ ක්‍රමයක් කියලා දිගටම මේ දෙකටම බෙඩ් දාලා යන්න එපා. ඒතකොට බිංදුව කොයි වෙලාවක හරි බිංදුව එනවා. බිංදුව අපුවම ඔයාලා දාන රුපියල් ඔක්කොම ගාන යනවා. මේ ක්‍රමේ හරියන නම් ටිකක් වැඩිපුර මේ account balance එකක් තියෙන්න ඕනි. තව දෙයක් මචං මේ ගේම් එක මම ඔයාලට මේ කියලා දෙන්නම්. ඔයාලට හැබැයි ඔයාලා මගේ ප්‍රොමෝ කෝඩ් එක ගහලා මේ account එක හදලා තියෙන්න ඕනේ. මොකද මේ ගේම් ඔක්කොම එකක් නෙමෙයි රන් වෙන්නේ. ප්‍රොමෝ කෝඩ් එකට මේ ගේම් එක වෙනස් වෙනවා. මගේ ප්‍රොමෝ කෝඩ් එකෙන් ගහපු ගේම් එකට මේ මං හදලා තියෙන විදිහට මෙහෙම තමයි එන්නේ. මේක ඉතින් පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ බිංදුවෙන් නැති වෙන්න. ඔයාලට පොඩ්ඩක් ෂුවර් එකක් නැත්තම් ඔයාලා මගේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා අලුත් account එකක් හරි හදලා කමෙන්ට් මේ ඩිපොසිට් එකක් එහෙම දාගෙන මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න මේ සිග්නල් ඕනි කියලා. කමෙන්ට් 10ක් 15ක් තිබ්බොත් මම මචං මේ ගෲප් එකක් හදලා මාත් එක්කම ඔයාලා බෙට් කරවන්න. අනිවාර්යෙන් ඔයාලා දවස් 10,000ක් වින් කරන් දෙන්න පුළුවන්. මගේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරන්න ඕනි අනිවාර්යෙන් මෙන්න මේ පෙන්නන එක. එහෙම කමෙන්ට් 10ක් 15ක් තිබ්බොත් මම ගෲප් එකක් හදලා ඔයගොල්ලන් ඇඩ් කරගන්න. ගෲප් එක හදලා ලින්ක් එක මම දාන්නම් මෙතනම. එක්කෙනෙක් දෙන්නෙක් නම් ඉතින් මේ
ගෲප් එකක් හදලා තේරුමක් නැහැ මචං. ඔයාලට තේරෙන්නේ නැති මගේ මහන්සියයි කාලයයි විතරයි අපරාධේ. ටිකක් කොල්ල 10 15ක් විතර එකතු වුණොත් නම් මම ගෲප් එකක් හදලා දාන්නම්. ගොඩ එනවා හින්දා හැමෝම. ඔයාලට මේක මේ එහෙම සිග්නල් ඕනි නම් කමෙන්ට් එකක් දාන්න මගේ account එක හදලා. හරි අපි තව පාරක් ප්ලේ කරලා බලමු මේක. දැනට මම 320 ප්‍රොෆිට් කරලා තියෙනවා. අන්න මචං ආයෙ මට රුපියල් 320ක් ආවා. ඔයාලට පේන්නේ නැති කෙලින්ම දැන් රුපියල් 640ක් මම ප්‍රොෆිට් කරලා ඉවරයි දැන්ටම. රවුන්ඩ් දෙකයි 640 ප්‍රොෆිට් කරලා ඉවරයි මම. මේක තමයි ඉතින් ට්‍රික් එක. මේ ට්‍රික් එකෙන් ඔයාලා දෙපාරක් තුන් පාරක් උපරිම ප්ලේ ගන්න ඉන්න යන්න එපා. මොකද බින්දු වෙනවා මොකෝ වෙලාවක හරි. බින්දු අපු ගමන් ඔයාලා දාන ගාන ඔක්කොම ලොස්ට් වෙලා යනවා. ඒ හින්දා උපරිම දෙපාරක් තුන් පාරක් මේක ප්ලේ කරන්න. 1.6 අතර දාලායි 12යි මේ 7යි 12 අතර දාලායි. තව දෙයක් මචං ඔයාලට මේ ඩිපොසිට් විත්ඩ්‍රෝල් කරගන්න ක්‍රමයක් නැත්තම් ගොඩක් අය දැන් ඒජන්ට් කියලා ඉන්න හොරුන්ට රැවටිලා කෙලිම බැංක් වලින්ම සල්ලි දාගන්න. එතකොටත් ගැටලු වෙනවා. සමහරට සල්ලි වැටෙන්නේ නැහැ. සමහරට පැය ගණන් යනවා වැටෙන්නේ. එහෙම නැත්තම් මේ සල්ලි දාලා ඉවරලා බැංකුවෙන් කැපෙනවා. ඊට උනට ඒක ඔයාලගේ account එකට වැටෙන්නේ නැහැ. ඊට පස්සේ මේ කස්ටමර් සපෝට් එකට කතා කරලා එන්න වෙලාවක් නිකන් බොරු වැඩක් ඒක. මම මෙතන දැන් ඔයාලට වෙන ඇති මෙතන මම ඒජන්ට් කෙනෙක්ගේ නම්බර් එකක් දාලා තියෙනවා. අනිවාර්යෙන් ඔයාලා ඩිපොසිට් විත්ඩ්‍රෝවල් ඕන නම් මෙයාට මැසේජ් එකක් දාන්න. ඔන්ලයින් හිටියොත් උපරිම විනාඩි 3ක් යන්නේ. මෙයා ඕනේ විත්ඩ්‍රෝවල් එක ඩිපොසිට් එකක් දාලා දෙනවා. 1000 දාන්නේ මෙයා ලක්ෂ ගණන් ඩිපොසිට් කරනවා. ඔයා මැසේජ් එක දැම්මම මෙයා ඔයාව ගෲප් එකට ඇඩ් කරයි. ඒ ගෲප් එකේ ඔයාලට පෙන්නනවා මේ විත්ඩ්‍රෝවල් ඩිපොසිට් කරන අය වෙලේ ලක්ෂ ගණන් ඉතින් ඩිපොසිට් කරනවා. මාත් එහෙම කරනවා මෙයාගේ 100% ෂුවර් කෙනෙක්. එහෙම දාලා මොකක් හරි ගැටලුවක් වුණොත් මේ කියන්නේ මෙයාගේ මොකක් හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යෙන් මට මැසේජ් එකක් දාන්න. මගේ WhatsApp නම්බරෙත් මම දාන්නම්. එහෙම ගැටලුවක් නම් එන්නේ නැහැ. මම දැන් අවුරුදු ගානක් තිස්සේ මෙයාගෙන් තමයි කරන්නේ. මම ඔයාලගේ වැඩි හොඳට මේ රෙකමන්ඩ් කරේ නැත්නම් දැන් ගොඩක් අය රැවටෙනවා. මම මේ 8 star app එක රෙජිස්ටර් වෙන විදිහයි app එක ඩවුන්ලෝඩ් කරන විදිහයි ඔක්කොම පල්ලෙහා මේ ඩිස්ක්‍රිප්ෂන් මේ නෙමෙයි මචං මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. ඒ ලින්ක් ඔක්කොම ඔයාලා ගිහිල්ලා app එක ඩවුන්ලෝඩ් කරගෙන රෙජිස්ටර් වෙන්න අනිවාර්යෙන් මේ ප්‍රොමෝ කෝඩ් එක ගාලා ඊට පස්සේ මේ ක්ලේම් ටික ප්ලේ කරලා බලන්න. අනිවාර්යෙන් ඉතින් දවස් වීදෙම හොයාගන්න පුළුවන් මේකෙන්. හරි කතා නැතුව අපි තව එකපාර ප්ලේ කරලා බලමු. ඔන්න මචං කරගෙනවා. ඔන්න මචං නූලෙන් බේරුණා. දැන් මම පිට තුන් පාරක් වෙන් කරා. 320 ඒවා තුනක් කියන මචං මම 960ක් ඉවරයි. කියන්නේ 1000ක් දැන් ප්‍රොෆිට් කරලා ඉවරයි. දැන් මචං මම මේක නවත්තනවා. විනාඩි 5න් ඉතින් රුපියල් 1000ක් හොපුවම මට හොඳටම ඇති. ඊට වඩා ඕනේ නැහැ. ඊට පස්සේ මම මේ සැලලිනෙත් වෙන ගේම් එකක් හරි බෙට් එකක් හරි දාලා මේක තව වැඩි කරගන්නවා. ඒක වෙනම දෙයක්. මේක මචං මෙච්චරයි. අනිවාර්යෙන් ඔයාලත් මේ ක්‍රමේ try කරලා බලන්න. අනිවාර්යෙන් මේකෙන් ඔයාලා ප්‍රොෆිට් ගන්න පුළුවන්. ඒත් තණ්හාවට දිගටම කරන්න යන්න නම් එපා. දෙකක් තුනක් කරන්න උපරිම. ගේම් එකේ නම ඔයාලට මතක නැති ඇෆ්‍රිකන් රූලට්. අනිවාර්යෙන් ඔයාලා මේක try කරලා බලන්න. මේ ට්‍රික් එකේ මචං අපේ channel එකේ විතරයි. කවුරුත් මේවා කියලා දෙන්නේ නැහැ. අපිම අවුරුදු ගාණක් කල්ලා අත්දැකීම් වලින් තමයි මේවා අපි හොයාගන්නේ. channel එකත් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. වීඩියෝ එක like එකකුත් දාලා share කරන්න. තව එක්කෙනෙක්ට බලන්න. එහෙනම් මචං අලුත් ගේම් එක ට්‍රික් එකකින් හම්බෙමු. එහෙනම් goodbye.